සිද්ධ කර ගැනීමට අපගේ ගෞරවනීය ආරාධනීය සැපවිනි වසන්ත සෝමරත්න මහතාණන්ගේ ඔබතුමාගේ සහාය පුතණුවන්ගේ සහ අද දවසේ නායකයින් ලෙස මේ මොහොතේ මෙතන එකතු වී සිටින අපගේ දුවදරුවන්ගේ අවසරයි. ඇත්තටම ශිෂ්‍යනායක මණ්ඩලය ලෙස විදුහල්පතිතුමිය මාව නම් කරලා ශිෂ්‍යනායක කමිටුව නම් කරද්දී මට ලොකු වගකීමක් තමයි පැවරුනේ. ඉතින් මේ වගකීමේ මූලිකම අංගයේ විදිහට ශිෂ්‍යනායක වැඩමුළුවක් කරන්න ඕනේ කියලා අපි සහ විදුහල්පතිතුමියගේ මඟ පෙන්වීමෙන් තීරණය කරද්දී එතුමිය අපට ඒ සඳහා උපදෙස් ලබා දෙද්දී මගේ ඔළුවේ තිබුණා කවුද අපි මේකට ගෙන්නන්නේ කවුද ගෙන්නන්නේ අපිට විවිධ අයගෙන ඔළුවට ගියාත් අපේ නිමල්ස තමයි මේ වසන්ත සෝමරත්න මහත්මාව සම්බන්ධීකරණය කරලා දුන්නේ මම හිතනවා වඩා සුදුසුම තැනැත්තා අපේ වැඩමුළුව සඳහා සම්බන්ධ කර ගැනීමේ වාසනාව උදා වුණා අපේ නිමල් සර් හින්දා. ඉතින් එතුමාගේ මෙන්න මේ විදිහට වැඩසටහන ගැන අපව දැනුවත් වෙද්දී ශිෂ්‍යනායක මණ්ඩලයේ ලෙස ගරුතර අපේ ස්වාමීන් වහන්සේ කමිටුවේ සියලුම ගුරු බවතුනුත් අපි එකතු වෙනා මේ ගැන සංවිධානය වෙලා සාකච්ඡා කරලා අපේ දෙමව්පියන්ටත් වගකීම් පවරලා නේද මේ විදිහට ලොකු සූදානමක් වුණා පහුගිය දවස් ටිකේම. ඇත්තටම විදුහල්පතිතුමිය දැන් මම සැලසුම් කරන පළවෙනි උත්සවේ මෙතුමිය මං ගැනත් මේ ගැන තීරණයක් ගනි ශිෂ්‍යනායක කමිටුවම මැඩම්ට එපා වේ කියලා බයකින් මට දිවා රැත් ඉතින් නිින්ද යන්නේ වගේ දැන් මේක කොහොමද සැලසුම් කරගන්නේ කියලා හිතන්නේ. අපේ නිමල් සර් හයියට හිටියා බය වෙන්න එපා මෙන්න මෙහෙම සර් කෙනෙක් ඉන්නවා සර්ගෙන් එහෙනම් අපි මෙන්න මේ විදියට මේක කරගමු කියලා. ඉතින් අපි සාකච්ඡා කරනවා අපේ ශිෂ්‍යනායක මණ්ඩලයට එකතු වෙන්න වෙලාවකුත් නැහැ. අපි යමින් කරමු නේද කියනවා. ඉතින් හැමෝම මේ අපේ මිස්ලා සමරකෝන්විස් තුසිතමේ රංජන සර් මෙතන ඉන්න සහ නැති සියලුම දෙනා හැමතිස්සෙම මගේ හම්බෙච්චම් කෙනෙක් කරමු නේද කියලා මාන ශක්තියක් වුණා අපේ ගුරු බවතු